අපේ රටේ මේ දැවවලට කරන පරිසර විනාශය දිහා දැක්කහම මට හිතුණා මං කරපු ජොබ් එකත් එක්කම මේ මට මොනවා හරි ලංකාව වෙනුවෙන් කරන්න පුළුවන් නම් දෙයක් කියලා හිතලා තමයි මේ දේ ලංකාවට ගෙනාවේ. අර කඳු පල්ලන් නැගලා දැන් තියෙන්නේ මල් කඩා ගන්න කාලේ වගේ තමයි ඉතින් තියෙන්නේ. ප්‍රදේශයක මේ වගේ ආයතනයක් පිහිටීම ගැන මම ඇත්තටම මම පොළොන්නරු ඉපදිච්ච කෙනෙක් වගේ විදියට ආඩම්බර වෙනවා. මේ අද යන සිට්මන්ට් එක ඩොලර් මිලියන 20ක විතර සිට්මන්ට් එක. මොකක්ද තියෙන තත්ත්ව සහතිකේ කොහොමද මේ වගේ ග්ලෝබල් මාකට් එකට අපි ලංකාවේ ඉඳලා පොළොන්නරුවේ ඉඳලා හබරනේ ඉඳලා මේ නිෂ්පාදනය කරන්නේ? ලංකාවට තියෙන එකම ෆැක්ටරිය. ඩෝ ඇන්ඩ් වින්ඩෝ මැනුෆැක්චර් කරන ස්ටිල් වලින් මැනුෆැක්චර් කරන එකම ෆැක්ටරිය. අපිට පුළුවන් ලෝකේ ඕනම රටකට දොරවල් ජනෙල් යවන්න. ඒතර ඒ තත්ත්ව සාතිකය මම සිංගප්පූරුවට ගිහිල්ලා සිංගප්පූරුවේ ටෙස්ටින් එකක් කරලා මේකට තත්ත්ව සාතිකයක් අරගෙන තියෙනවා. මේ ෂිප්මන්ට් එකේ දැන් කොහෙට වගේද අර යන්නේ මොනවටද මේක මාලේ හොටෙල් වලට තමයි මේවා වැඩියෙන්ම යන්නේ. හොටෙල් එකේ ඒ කියන්නේ එයාලගේ හොස්ටල් බජට් එකට තමයි මේ දොරවල් ඔක්කොම යන්නේ. දැන් මේ පිට රටට විතරමද මේ දේවල් නිෂ්පාදනය කරන්නේ මේ ලංකාවේ? ලොකෝය ලෝටස් ටවර් නෙළුම් කුළුණ සැංගිලා හොටෙල් ඒ වගේ ලොකු තැන්වල අපේ දොරවල් හැම තියෙනවා. ඇත්තටම මේකේ හැම ටෙක්නොලොජියක්ම අපිට කොරියාවෙන් හම්බ වෙනවා. ඒ වගේම මම කොරියාවට නිතරම යනවා. ඒතර ටෙක්නොලොජි එක අපිට එහෙන් හම්බ වෙනවා. ටෙක්නොලොජි එක හොඳ වෙන්න තමයි ප්‍රොඩක්ෂන් එක හොඳ වෙන්නේ. ඔරියන්ට් ටෙරා ලක් ස්ටිල් ඩෝ ලෝකේ රටවල් ගණනාවකට ආඩම්බරණීය ශ්‍රී ලාංකීය නාමයෙන් යකඩ දොරවල් නිෂ්පාදනය කරලා අරගෙන යන තැන අපි ඉන්නේ හබරන. අදත් ලොකු ෂිප්මන්ට් එකකට ලෑස් වෙන ගමන් එන්නේ. අපි ගිහින් බලමු කොහොමද වැඩේ ලෑස් වෙන්නේ කියලා. මේ වෙලාවේ මගෙත් එක්ක ඉන්නවා ඔරියන්ට් ටෙරා ලක් ස්ටිල් ආයතනයේ කල්පනාකාර අධ්‍යක්ෂතුමන් පී.ජී. චමින්ද මහත්මයා. ග්ලෝබල් මාකට් එකට මේ වගේ නිෂ්පාදනයක් කරන්න හිතුවේ ඇයි කොහොමද වැඩේ පටන් ගත්තේ? ඇත්තටම මම මීට අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා කොරියාවට ගියා ජොබ් එකකට ගියේ. ඒ වෙලාවේ තමයි මේ මම ජොබ් එකට ගිහිල්ලා බලපුවාම අපේ රටේ මේ දැවවලට කරන පරිසර විනාශය දිහා දැක්කහම මට හිතුණා මං කරපු ජොබ් එකත් එක්කම මේ මට මොනවා හරි ලංකාව වෙනුවෙන් කරන්න පුළුවන් නම් දෙයක් කියලා හිතලා තමයි මේ දේ ලංකාවට ගෙනාවේ. හැබැයි ඉස්සෙල්ලාම පටන් ගන්න හරි දුෂ්කර වුණා. හැබැයි දැන් නම් ඒක එහෙම නෑ ඉතින්. දැන් සාමාන්‍ය පරිදි වැඩේ කරගෙන යනවා. දැන් ඉතාමත් ඒ කියන්නේ අර කඳු පල්ලන් නැගලා දැන් තියෙන්නේ මල් කඩා ගන්න කාලේ වගේ තමයි ඉතින් තියෙන්නේ. එහෙම ආරම්භයක් තිබුණේ. සාමාන්‍යයෙන් ඩොලර් ගේනවා කියන එක මේ හරි ලොකු දෙයක් මේ කාලේ විදිහටනේ. සාමාන්‍යයෙන් කොයි වගේ දායකත්වයක් රට වෙනුවෙන් ඩොලර් ගේන්න කොච්චර දායකත්වයක් ආයතනයේ සපයනවා. මම දැන් ඇත්තම කිව්වොත් 2020 තමයි එක්ස්පෝර්ට් පටන් ගත්තේ. ඒතකොට එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් දෙකම කරනවා අපි. ඇත්තරම මේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ උතුරු මැද පළාතේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ හබර්න වගේ ප්‍රදේශයක මේ වගේ ආයතනයක් පිහිටීම ගැන මම ඇත්තරම මම පොළොන්නරු ඉපදිච්ච කෙනෙක් වගේ විදියට ආඩම්බර වෙනවා. මේ වගේ දෙයක් ලංකාවට ගේන්න ලැබීම පිළිබඳව. ඒ වගේම මම දැන් මේ කියන අන්තිම ෂිප්මන්ට් එක නෙමෙයි මෙතන ඩොලර් මිලියන 20ක විතර මේ අන්තිම මේ අද යන ෂිප්මන්ට් එක ඩොලර් මිලියන 20ක විතර ෂිප්මන්ට් එක. එතකොට 2020 ඉඳලා මම එක්ස්පෝර්ට් කරනවා. එතකොට මේ දක්වා ලොකු විදේශ විනිමයක් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම ඉදිරියටත් එහෙම තමයි. ගේන්න තමයි බලාපොරොත්තුව. අපි අද කතා කරන මාලදිවයිනට යන මේ ෂිප්මන්ට් එක ගැන මොකද්ද කියන්න තියෙන්නේ? කොහොමද මේක මොනවද මේ වගේ යන්නේ? මෙතන යනවා ෆයර් ඩෝ යනවා. ඊට පස්සේ නෝමල් ස්ටිල් ඩෝ යනවා. ෆයර් ඩෝ කිව්වම ඒවා හරි විශාල දොරවල්. සාමාන්‍යයෙන් මීටර 3ක් පළල මීටර 3ක් උස පළල තියෙන දොරවල්. කිලෝ 250 300ක් විතර එක දොරක් බරයි. ඉතින් අන්න ඒ වගේ විශාල දොරවල් තමයි මෙතන යන්නේ. දැන් සාමාන්‍යයෙන් ඒ වගේ රටක් අපි වගේ රටක මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමයෙන් ඔබ නිෂ්පාදනය කරන මේ යකඩ දොරවල් නේ අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් ඇයි මෙහෙන් ගන්නෙ? මොකක්ද තියෙන තත්ත්ව සහතිකේ? කොහොමද මේ වගේ ග්ලෝබල් මාකට් එකට අපි ලංකාවේ ඉඳලා පොළොන්නරුවේ ඉඳලා හබරනේ ඉඳලා මේ නිෂ්පාදනය කරන්නේ? ඔව් ඒක නම් හොඳ ප්‍රශ්නයක්. මොකද ලංකාවේ තව මේවා නිෂ්පාදනය කරන කට්ටිය ඇත්තම නැහැ. මේක තමයි උතුරු මැද පළාතේ තියෙන ලංකාවට තියෙන එකම ෆැක්ටරිය. ඩෝ ඇන්ඩ් වින්ඩෝ මැනුෆැක්චර් කරන ස්ටිල් වලින් මැනුෆැක්චර් කරන එකම ෆැක්ටරිය. අපිට පුළුවන් ලෝකේ ඕනම රටකට දොරවල් ජනෙල් යවන්න. ඒතර ඒ තත්ත්ව සාතිකය මම සිංගප්පූරුවට ගිහිල්ලා සිංගප්පූරුවේ ටෙස්ටින් එකක් කරලා මේකට තත්ත්ව සාතිකයක් අරගෙන තියෙනවා. ඒක මම ලොකු පිරිවැයක් යදලා අරගෙන තියෙන්නේ. එතකොට අපිට පුළුවන් ලෝකේ තියෙන ඕනම රටකට මේ දොරවල් යවන්න.
ඒතර ඒක පදනම් කරගෙන තමයි මාලදීව ඉන්න වේවා, සිංගප්පූරුව වේවා, එතකොට බංගලාදේශ වේවා, සීසස් වේවා, ඒ වගේ රටවල් වල කට්ටිය අපේ රටේට තියෙන විශ්වාසයයි, ඒ සර්ටිෆිකේට් එකට තියෙන විශ්වාසයයි හින්දා තමයි මේවා අපෙන් මිලදී ගන්න. එතකොට ඒකට තියෙන විශ්වාසය හින්දා තමයි මේකේ ප්‍රමිතියත් එක්ක. එතකොට ඉන්දියාවටත් මේකේ කොටසක් යනවා. එතකොට ඉන්දියාවටත් යන්නේ මේකේ කියන්නේ අපේ අතරම පිරිවැය ටිකක් අඩුයි. ඒ අඩුවීමටත් ප්‍රධානම හේතුව තමයි මේකේ ඒ කියන්නේ කොස්ටින් එක අඩුවීමත් එක්ක තමයි ලංකාවට මේක එන්නේ. දැන් මේ දොරවල් වල තියෙන තත්ත්වය සහ මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න කිව්වොත් එහෙම මොකක්ද විශේෂත්වය? යකඩ දොරක් අපි දන්න විදියට. හැබැයි මේකේ ෆයර් ඩෝර් තියෙනවා, තව පැත්තකින් ගත්තම නන් ෆයර් තියෙනවා, ගෙවල් වල දේවල් තියෙනවා, ඒ වගේම විශේෂයෙන්ම ගත්තම රෝහල් ආශ්‍රිත රසායනාගාර ආශ්‍රිත දොරවල් තියෙන මොකක්ද? අපි ගත්තාම අපි ගාව තියෙනවා විවිධාකාර දොරවල් ගත්තාම මේකේ රේන්ජ් එක ගොඩාක් විශාලයි. අපි හිතන්නේ ඉන්නේ නිකන් ගෙදරකට දොරක් කියලා. හැබැයි ගත්තාම ඉස්පිරිතාල ගත්තාම දොරවල් විවිධාකාර රේඩියේෂන් දොරවල් තියෙනවා. ඒතර තියටර් වලට දොරවල් තියෙනවා. ඊට පස්සේ සවුන්ඩ් රූෆ් දොරවල් තියෙනවා. ඊට අමතරව ගෙදරක ගත්තාම ප්‍රධාන දොරවල් තියෙනවා, කාමර දොරවල් තියෙනවා, බාත්රූම් දොරවල් තියෙනවා. ඒ වගේ ඊට පස්සේ ෆැක්ටරියක් ගත්තාම සවුන්ඩ් රූෆ් දොරවල් තියෙනවා. ඊට පස්සේ මෙඩිකල් පැකේජ් වලට ගත්තාම එතකොට ස්ටුඩියෝ ගත්තාම එතනට දොරවල් වෙනම තියෙනවා. ඉතින් මේක මහා පරාසයක් විහිදෙන දොරවල් කියලා ගත්තාම අපිට හිතා ගන්නත් බෑ. ඉතින් මේක ඇතුළට ගිහිල්ලාම බලන්න ඕනේ දොරවල් වල පරාසය කොච්චරද කියලා. මේකට කාටවත් තේරෙන්නේ නැහැ. ඉතින් ඒකෙන්ද මේක ලොකු පරාසයක් තියෙනවා. ඉතින් ඇත්තටම මේකේ මේ ඉන්ඩස්ට්‍රියල් එකේ ඇතුලේ කවුරුත් නැහැ. ඒකයි තියෙන ප්‍රධානම දේ. මේ ඉන්ඩස්ට්‍රියල් එක ඇතුලේ කවුරුත් නැහැ. බොහොම සුළු පිරිසක් තමයි මේ ඉන්ඩස්ට්‍රියල් එක හරියට තේරුම් අරන් මේක ඇතුලේ ඉන්නේ. මෙතනදී ෆයර් ඩෝර් විතරද මේ ගිනි ආරක්ෂිත දොරවල් විතරද නිෂ්පාදනය කරන්න ආයතන? නෑ එහෙම නෑ. දැන් අපි මෙතන රේඩියේෂන් දොරවල් හදනවා. ඊට පස්සේ රේඩියේෂන් වීදුරු තියෙනවා. ඊට පස්සේ ආය ෆයර් වීදුරු තියෙනවා. ඊට පස්සේ වොලඩ්ඩෝ, ඒ කියන්නේ සේප්පු දොරවල්. සේප්පු දොරවල් අපි ගාව තියෙනවා. ඊට පස්සේ ඩෝ ඇන්ඩ් වින්ඩෝ, සාමාන්‍ය ගෙවල් වලට දොර ජනෙල් නිෂ්පාදනය කරනවා. ඊට අමතරව තව මොන වගේ තැන්වලද මේ දොරවල් පාවිච්චි කරන්නේ වගේ? එතකොට අපි හිතන්නකෝ බැංකු වලට සේප්පු, බැංකු වලට සේප්පු ඒවත් නිෂ්පාදනය කරනවා. ඊට අමතරව අපි ගත්තාම සාමාන්‍ය මුළු ගෙදරටම සොලියුෂන් එකක් විදිහට අපිට දෙන්න පුළුවන්. ඒ කියන්නේ ගෙදර දොර ජනෙල් සේප්පු ඒ වගේ සොලියුෂන් එකක් ඕන නම් ඔයාලට දෙන්න පුළුවන්. එතකොට අපි හිතන්න බැංකුවකට ගිනි ආරක්ෂණ දොර පද්ධති, බැංකුවේ සේප්පු දොර පද්ධති, ජනෙල් ටික එහෙමත් දෙන්න පුළුවන්. අන්න ඒ වගේ විවිධ ඒතර හොස්පිටල් එකක් වුණාම හොස්පිටල් එකට සම්පූර්ණ දොර ජනෙල් පද්ධති ඒ වගේ එතනට ඕන කරන සම්පූර්ණ දොර ජනෙල් පද්ධති ඒක ෆයර් වෙන්න පුළුවන්, සේප්පු වෙන්න පුළුවන්, රේඩියේෂන් වෙන්න පුළුවන්. ඒ රේඩියේෂන් වලට දෙන්න පුළුවන් එක්ස්රේ ලැබ් වලට, තියටර් වලට දෙන්න පුළුවන්. ඊට පස්සේ වොලොඩ්ඩෝ, ඒ කියන්නේ සේප්පු දොරවල් ටික දෙන්න පුළුවන්. අපිට ඊට පස්සේ ආයි තියෙන්නේ දොර ජනෙල්, සාමාන්‍ය ගෙවල් වලට දොර ජනෙල් දෙන්න පුළුවන්. ස්ලයිඩින් දොරවල් හදනවා. දැන් මේ ෂිප්මන්ට් එකේ තියෙනවා ස්ලයිඩින් දොරවලුත් තියෙනවා, නෝමල් දොරවලුත් තියෙනවා, ෆයර් දොරවලුත් තියෙනවා. මේ ෂිප්මන්ට් එකේ දැන් කොහෙට වගේද අර යන්නේ, මොනවටද මේක මාලේ හොටෙල් වලට තමයි මේවා වැඩියෙන් යන්නේ. හොටෙල් එකේ ඒ කියන්නේ එයාලගේ හොස්ටල් බජට් එකට තමයි මේ දොරවල් ඔක්කොම යන්නේ. හොටෙල් වල හොස්ටල් බජට් එකට. හොටෙල් එකේ. දැන් මේ පිට රටට විතරමද මේ දේවල් නිෂ්පාදනය කරන්නේ මේ ලංකාවේ? 90ක් ලංකාවේ. අපි පිටරට ඇතර 10%යි විකුණන්නේ. 90ක් බැන්ඩෙස් නම් වශයෙන් කිව්ව ලොකු ඔය ලෝටස් ටවර්, නෙළුම් කුළුණ, එතකොට ශැංගිලා හොටෙල්, ඒ වගේ ලොකු තැන්වල අපේ දොරවල් හැම තියෙන්නේ. මේ වගේ දේවල් කරන්න තාක්ෂණය කොහොමද? අපි දැක්කා ලොකු තාක්ෂණයක්, නවීන තාක්ෂණය යොදාගෙන මේ වැඩ ටික කරනවා. සාමාන්‍ය ලේසර් කටින් වගේ දේවලුත් අපි දැක්කා. මේ වගේ දේවල් සාමාන්‍ය තැන්වලත් අපි දකින්න තිබුණා. කොහොමද මෙතන පාවිච්චි කරන තාක්ෂණය මොන වගේද? ඇත්තටම මේකේ හැම ටෙක්නොලොජියක්ම අපිට කොරියාවෙන් හම්බ වෙනවා. ඒ වගේම මම කොරියාවට නිතරම යනවා. ඒතකොට ටෙක්නොලොජි එක අපිට එහෙන් හම්බ වෙනවා. එතකොට අපිට දැනුම තියෙනවා. එතකොට ටෙක්නොලොජි එක අපි ඒ කියන්නේ ටෙක්නොලොජි එක හොඳ වෙන්න තමයි ප්‍රොඩක්ෂන් එක හොඳ වෙන්නේ. එතකොට ඇකුරන්සි ඒ කියන්නේ අපි කියන්නේ අපේ ප්‍රොඩක්ෂන් එකේ ක්වොලිටි වැඩි වෙන්නේ අපේ ටෙක්නොලොජි එක පුළුවන් තරම් හයි අප් වුණාම තමයි. නැත්තම් ඒ කියන්නේ අපි පුළුවන් තරම් පරණ ටෙක්නොලොජි එකක් පාවිච්චි කරපුවාම කවුරුත් අපේ ප්‍රොඩක්ෂන් එක ගැන ඒ කියන්නේ නිවැරදි තොරතුරක් තියාගන්නේ නැහැ. ඕන එක්කෙනෙක්. ඒතකොට දැන් අපි ඉදිරියට දැන්ටමත් අපි ලොකු තව මැෂින් එකක් අපි ගේන්න අදහස් කරගෙන ඉන්නවා. මේ ළඟදිම අපි කියනවා ඒක. ඒකත් ගෙනාවට පස්සේ අපිට ඇත්තටම
මීට වැඩිය ගොඩක් ස්පීඩ් එකට අපේ තව වැඩ කටයුතු දැන් මෙතනත් අපිට මාස 3ක විතර කාලයක් ගියා. ඇත්තටම ඒකත් ඇත්තටම කාලේ ලොකු වැඩි වගේ. මේ දරවල් 250 300 සාමාන්‍ය මාසෙකින් විතර ඉවර කර ගන්න පුළුවන් වුණා නම් තවත් හොඳයි වගේ මට ඒ දැනෙනවා. කියන්නේ තාක්ෂණය අප්ඩේට් වෙනකොට මේ වැඩ ටික තව ඉක්මන් එනවා. අනිවාර්යයෙන්. ඉක්මන් එනවා. මොකද ඒ වැඩේට රෙඩි වෙලා ඉන්නේ. රෙඩි වෙලා ඉන්නේ. ඔව්. එහෙම තමයි ඉතින් කරන්න ඕනේ. හරි එහෙනම් අපි සුවපතනවා මේ වගේ තවත් වැඩ කරන්න ලංකාවට ඩොලර් ගේන්න. බොහොම ස්තුතියි හම්බුනාට. ලැබෙන්න කියලා. හරි. බොහොම ස්තුතියි. මේ හබරන ඔරියන්ටරා ලක් ස්ටිල් ඩෝ